Net FM. අපි පෞස ඇමතුමාට කතා කළා මේ අධ්‍යාපන අංශයට සම්බන්ධ ඇමතුමෙකුට කතා කළා මේ ඉස්කෝලේ වාහන එක එහෙම සම්බන්ධයෙන්. ඔව්. කොහොම හරි අපි ලෝක තෙල් අර්බුදය ගැන ඉස්සෙල්ලාම හොයලා බලමු. ලංකාවට ලෝක තෙල් අර්බුදයට ලංකාව කෙසේ මුහුණ දෙයිද? නයිජීරියාවේ ගොම්බේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහත්තයා කාලින් සරණවට ලංකාදීපට ලියලා තියෙනවා. මෙහෙම කියනවා බලශක්තිය අරපරිමස්වෙන් පරිහරණය කිරීම බලශක්තිය ඉතිරි කිරීම සහ බලශක්තිය කළමනාකරණය කෙරෙහි ක්‍රමවත් සැලසුම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුය. මාර්ග පද්ධති දියුණු කිරීම, ඉන්ධන පිරිවැසුම් වාහන පරිහරණය කිරීමත්, නාගරික වාහන තදබද අවම කිරීම, පොදු මගී ප්‍රවාහන මාධ්‍ය කාර්යක්ෂම කිරීම ආදී පියවර ලංකාවේ රටවලට ක්‍රියාත්මක කළ හැකිය කියලා කියන්නේ ලෝක තෙල් මිල නියම කරනුවේ ඇමරිකන් ඩොලරින් වීමෙන් තෙල් මිල ඉහළ යාමට බලපානු ඇත. පසුගිය වසර 7 තුළදී ඇමරිකානු ඩොලරය යුරෝ මුදලට සාපේක්ෂව 40%කින් අගය පහත වැටි ඇත. ඩොලර් වලින් තෙල් මිල නියම කිරීම අත්හිටුවීමට ගෙන ආයෝජනාවක් සෞදි අරාබිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ලෝකයේ තෙල් නිධි වලින් 21.9ක් සෞදි අරාබිය සතු වන අතර තෙල් මිල තීරණය වීම කෙරෙහි එරට විශාල බලපෑමක් කළ හැකිය කියලා මේ තෙල් අර්බුදය පිළිබඳව දයානන්ද සෝමසුන්දර මහත්තයා මේ ලිපියක් ලියලා තිනවා. ඒකට දිනවෙන පත්තරේ සංවාදෙල ඇවිල්ලා තින්නේ ලාල්කාන්ත මහත්තයා. 5000කින් පඩි වැඩි කරන තුරු අපි සටන අතාරින්නේ නැහැ. කේඩී ලාල්කාන්ත මහත්තයා කියන්නේ මේ මෙහෙම එකක් අහනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරේ නිල්ලාස් වෙන්න එපා. පාර්ලිමේන්තුවේ සිට ප්‍රවාහන ක්ෂේත්‍රය නගා සිටින උදව් කරන්න කියලා ඩලස් අහලක් වෙන අමාත්‍යවරු ඔබට ආරාධනාවක් කළා. ඔබ ඒ පිළිගන්නවද? ඒකට උත්තර දෙන්න ඩලස් ඇමතුමා මේ ආණ්ඩු කරන්න අපට එකඟ විය හැකි ඕනෑම යහපත්තරකට අපි සහාය දෙනවා. එදත් ඒ සහාය දුන්නා, අදත් ලබා දෙනවා, හෙටත් ලබා දෙනවා කියලා ලාල්කාන්ත මහත්තයා කියලා. ඊළඟට අහනවා වැඩවර්ධනයේ දියත් කළ යුත්තේ දැනෙන්න. ඒක දැනුනේ නැති නිසාද දැන් මේ මුට්ටිය දාලා බැලුවා කියන්නේ. ඒක කියන වැඩවර්ධනයේ දියත් කරන්නේ පාලකයන්ට දැනෙන නිසා ජනතාවට දැනෙන්නේ නොවේ. දැන් තමයි අපේ සංකේත වැඩවර්ධනයේ පාලකයන්ට ඉතාල හොඳින් දැනෙලා තියෙනවලු. මේ ඊළඟට කියනවා මේ ඇතම් සිද්ධිවලට අත්තරංගුවට පත්වලා ඉන්නේ ජනතාව විමුක්ති පෙරමුණේ සමාජිකයන් නේද? ඒකට කියනවා එහි කිසිම සත්‍යතාවයක් නැහැ. අපේ සහෝදරවරුන්ට බොරු චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගන්න ප්‍රබල උත්සාහයක් ගන්නවා. ප්‍රදේශ කීපයක බස් රථවලට එන තියලා රේල් පාරට බාධක යොදලා තියෙන්නේ අපි නෙවෙයි. වෙන මිනිස්සු යොදාගෙන මේ දේවල් කරලා අපේ කිනුමට දාන්න ආණ්ඩුව අසාර්ථක උත්සාහයක් ගන්නවා කියලා ලාල්කාන්ත මහත්තයා මේ අද දිනමින පත්තරේට කියලා තියෙනවා. අපි කාටුන් බලන් ඉස්සෙල්ලා මේ අපි අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මේ නිර්මල කොතලාවල මහත්තයාට කතා කළා මේ ඉස්කෝල දවස් 7ක් වහන්න යන එක ඉස්කෝල 50ක් ඒවා කොහොමද ආයේ මේ ඒ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා මේ අපි එතුමාට කතා කරන්න ලැබුව ප්‍රතිචාරය. හලෝ නේජමතුමා. එමතුමා මම net FM රේඩියෝ එකෙන් සාලින්ද කතා කරන්නේ. මම කතා කරේ අද ලංකාදීප පත්තරේ දින කොළඹ සහ අවට පාසල් 50ක් දින 7ක් පසයි කියලා. මේ සාකච්ඡා නෑ ඉතින් නිවාඩු දෙනවනේ. ඒක එච්චර ලොකු නිවුස් එකක් නෙමෙයි. ඒ 26 වෙනිදා ඉඳලා ඔව් එතනින් පස්සේ දුරකථනය විසන්දි වෙලා තියෙනවා. මේ ඊළඟට අපි කියන්නේ දුරකථනය නිමාඩු ගිහිල්ලා මේ ඊළඟට අපි කතා කළා අපේ ෆෞසි එමතුමාට මේ දුරකථන තරජනේ තියෙනවා කියලා. පත්තරවල තියෙනවානේ. එහෙම පුළුවන්. ෆෞසි එමතුමාට එක එක්කෙනාට දුරකථන තරජන කරන්න නේද? අපි කොහොම හරි කතා කළා එතුමාට. yes ෆෞසි එමතුමා පස්සේ කතා කරන්න. මම net FM රේඩියෝ එකෙන් කතා කරන්නේ. තර්ජනයක් කියලා හිතුවද? අන්න හරි. මේ එයා නෙමෙයි මේ අපි net FM මේ net FM මේ ඇත්තටම තර්ජන තියෙන පාටයි. ඔව් නේද? ෆෝන් එක තියපු විදිහම තේරෙනවා. මේ සාමාන්‍යයෙන් ෆොක්ස් එමතුමා කියන්නේ ඕනම වෙලාවක ඕනම මාධ්‍ය ආයතනකින් ඕනම කෙනෙක් කතා කළාම මේ කතා කරන කෙනෙක්. මේ ඉතින් එතුමා ওই වගේ උත්තරයක් දුන්නේ ඇත්තටම මේ දවස්වල දුරකථනය එතුමාට කරච්චලයක් වෙලා ඇති. මේ කොහොමද අපි කාටුන් බලමු. කාටුන් වල අද මේ එකම චරිතයක් ගැන කාටුන් දෙකක් ඇඳලා තිනවා. දාසාපුරාණ මහත්තයා ලංකාදීපට ඇඳලා තියෙන්නේ මන්චොත්. හරිද? ඒ කියන්නේ අපේ රංජන් රාමනායක මහත්තයා මේ අර අයෝම පුරුෂයා වගේ. අර මස් පිඩු ප්‍රදර්ශනය කර ඉන්නවා. ඔව්.
වටේ පිටේ ඉන්න දේශපාලඥයෝ වඳිනවා මේව. කවුද මහ ඇමති අපේක්ෂකයා කියලා එතුමා අහනකොට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පැත්තක ඉන්නවා. අනේ ඔබතුමා කිය මේ කට්ටිය වඳිනවා. දන්නවනේ වන් ෂොට් නේ. ඊළඟට මේ අංජන ඉන්ද්‍රජිත් මහත්තයා මේ ලක්මින් පත්‍රයට ඇඳලා තියෙන්නේ. ඒත් මේ වන් ෂොට් තමයි. වන් ෂොට් සංග්ලාස් එකක් දාලා බොහොම සබරකුම් පළාතේ රන්ටාරේ දෙනවා. ඡන්දේ වෙනුවෙන්. මේ කරේ යනවා කෙනෙක්. හැබැයි යාගේ ඇඳුම් ඉරිලා මූණේ තුවාල කොහොමද සෑහෙන අබ්බගාත වෙලා. පෙනුවෙන් නම් අපේ විපක්ෂ නායකතුමා. ඉතින් වන් ෂොට් විපක්ෂ නායකතුමා මේ තුවාල වෙලා ඇඳුම් ඉරලා වැරෑරි වෙලා ඉන්න විපක්ෂ නායකතුමා කරේ තියන් යනකොට විපක්ෂ නායකතුමා කියනවා වන් ෂොට් මල්ලි ආවේ වෙලාවට. අපි ගියා එන. පත්තරේ විස්තරේ මල්ලිගෙන් අහගත්තනේ. එහෙනම් උදෙන්ම යන්න මහජන බැංකුවට. ඉතිරි කරන අතරම ඔබේ පරමාර්ථ ජය ගන්නට මහජන බැංකුවේ ජන ජය ඉතිරිය සමග ඉදිරිය